සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්නට වයම කාර්මික විද්‍යාලයේ ඉන්දික සර්ට ස්තුතිවන්ත වෙන්න වෙනවා. මම අපේ ළමයිට චූටි දේවල් ටිකක් එකතු කරන්න මම ඉතින් සර් ගොඩක් දේවල් එකතු කරා. මම එකතු කරන්න දෙයක් නැහැ. චූටි දේවල් ටිකක් මමත් ඔයාලා වගේ චූටි තැනක ඉඳන් මේ ව්‍යාපාරේ පටන් ගත්ත එක්කෙනෙක්. මමත් ඔයාලා වගේ ටෙක් එකකට ගිහිල්ලා ඕලර් එකක් ඇඳගෙන ඒ වගේම ඔයාලා වගේම ට්‍රේනින් වෙලා ඉලක්ක වලට යන්න අපේ ජීවිතයේ පළවෙනියෙන්ම අපි ටාගට් කරගන්න ඕනේ. තමන් කාර්මිකයෙක් වුණාම තමන්ගේ තියෙන මොකද්ද තියෙන ස්ටිල් එක. ඒතොර මැකැනික් එකේ වෘත්ති වලින් පැත්තෙන් ගියාම මැකැනික් වෘත්ති එකේ අනන්තව තියෙන ඔයාලට ෆලෝ කරන්න තියෙන ඒරියාස් ටික. මම ඊතර විදිහට අද කාලේ තියෙන නවීන මෝටරයට 2025 ලංකාවට එද්දි බලන්න ඉලෙක්ට්‍රිකල් වෙහිකල්ස් තමයි ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කාර්මිකයෙක් වුණාම අපි ඉස්සර හිටියේ මැකැනික් කියලා මම හිතන ගොඩක් වෙලාට ඉංග්‍රීසි කියන්නේ ගරාජ් බාස් කියලා තමයි කියන්නේ. හැබැයි ඒක දැන් අපේ ගොඩක් වෙලාවට මේ අපිට ටෙක් එකෙන් වෙනස් කරලා එවනවා අපේ ඉන්න ළමයි ටික නවීන මෝටර අත අලුත් වැඩියා කරන ළමයි ටිකක් වගේ. අපේ වගේම ජාත්‍යන්තරේ පිළි අරගෙන තියෙන ඔටෝමොබයිල් පැත්තේ ලොකු වේගෙන්සි ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තරේ වගේම ලංකාවේ ඇතුළෙත් ඒ වගේම තියෙනවා. එතකොට ඔයාලගේ පැත්තෙන් සම්පූර්ණ මම කිව්වා වගේ අපි එළියට යද්දි මගේ ටාගට් එකක් තියාගන්න ඕනේ. මම වැඩ කරන්නේ මොන ටාගට් එකකටද යන්නේ. මගේ වෘත්තිය පැත්තෙන් මම කරන්නේ තෝරගන්නේ ඔටෝමොබයිල් පැත්තේ ඕල් රවුන්ඩ් ජොබ් එකක්. එතකොට ඉස්සර ඔටෝමොබයිල් කරන එක්කෙනෙක් නම් හිටියේ මැකැනිකල් වෘත්තිය විතරයි කරේ. දැන් ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික, මැකැනිකල් පැත්ත වගේ සම්පූර්ණම දැනුම තියෙන්න ඕනේ. ඒ වගේම ස්කෑනර් දැනුම. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි දැනුම තියෙන්නත් ඕනේ. එතකොට දැන් ඉන්න කාර්මිකයෙක් ඇවිල්ලා බැලුවම ඕල් රවුන්ඩ් රිපෙයාර් එකක් කරන්න පුළුවන් කාර්මිකයෝ තමයි කුරුණෑගල වයිම ටෙක් එකෙන් බී කරලා එළියට එවන්නේ. මම ඊතර විදියට ඔයාලා එළියට යද්දී හොඳ දැනුමක් තියෙන ළමයි පිරිසක් තමයි ගුරුවරු හොඳ ස්ටෑන්ඩඩ් ලෙවල් එකක හොඳ තැනක ඉගෙනගෙන ඉන්න ගුරුවරු ටිකක් ඔයාලට ට්‍රේනින් කරන්නේ. මම දන්න විදිහට මම සාමාන්‍ය අවුරුද්දකට දෙපාරක් විතර ටෙක් එකට විසිට් කරනවා. ඇවිල්ලා බල්ලා කියන යනවා. ඒ වගේම ඉන්දික සර්ව මම අඳුරන්නේ මීට අවුරුදු 20කට එයා. ඉන්දික සර් අඳුරගද්දි අපි දෙන්න ලොකු බැඳීමක් තියෙනවා. මට ඉන්දික සර් එක සැරයක් කියපු පොඩි කතාවක් මතක් වෙනවා මේ වෙලාවේ කියන්න. මම මගේ ව්‍යාපාරය දාලා මට සේවකයෝ 3 දෙනා ඉන්නේ. එතකොට මට සේවක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙද්දි මම කතා කරාම ඉන්දික සර් මෙන්න මේව ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කරන්න කියලා. ඉතින් ඉන්දික සර් මට කිව්වේ මහේෂ් මහත්තයා මොකක්ද කරන්න ඕනේ? මගේ ළඟ ඉන්න ගුරුවරු ඉන්නවා. ඔයාට ඕන නම් එවන්නම්. ඔයාගේ හෙල්ප් එකට උදව් කරන්න. කියන්නේ ඒ වගේ තියෙන බැඳීමක් අපිත් එක්ක තියෙනවා වයිම ටෙක් එක. ඒ වගේ මම ඊතර විදියට එළියට එන ළමයිටත් ලොකු දැනුමක් තියෙනවා ඒකේ ඇතුලේ. මම මෙතන දෙමව්පියෝගේ ටාගට් එකක් තියෙනවා තමන්ගේ ළමයා ලොකු ව්‍යාපාරයක ස්ථානයක ඉන්න මම වගේම ඒ වගේම ටෙක් එකක් දාන්න. ඒ වගේම ජාත්‍යන්තරේ තමන්ගේ කම්පැනි එකක් දාන්න වගේම මම කියන්නේ ඉස්සෙල්ලම ඔයාලගේ අර අපිට ඉන්න යාළුවන්ගෙන් ඉන්න ඕනේ හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියත් ඇතිස අපිට ගමනක් යන්න. හොඳම යාළුවෝ. මගේ ජීවිතේ මං චූටි විලාඩි පාක කතාවක් කියලා මම නතර කරන්න. මම මේ ෂේත්‍රයට එන්නේ මගේ ෆැමිලි එකේ ඔක්කොම 8 දෙනෙක් ඉන්න අම්මයි තාත්තත් එක්ක. මම තමයි පවුලේ ඉන්න 4 වෙනියා. මගේ මට බාරම අයියා ඉන්නේ ජයවතුර කැම්පස් ජපුරේ. එයා අවුට් වෙලා එලා එයා දැන් ප්‍රින්සිපල් කෙනෙක්. ඊට පස්සේ මට බර එනවා අයියාගේ සම්පූර්ණම අයියට වියදම් කරලා බලන්න. මගේ තාත්තා රජයේ සේවකයෙක්. එතකොට අපි 6 දෙනා පවුලේ නාස්තු කරනවා වගේම අම්මයි තාත්තත් එක්ක 8 දෙනෙක් ඉන්නවා. එතකොට මම අපේ තාත්තා ඇවිල්ලා ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා. අපි ඔයාලයි භාෂාවෙන් කියව රිදුරු මාත්තේ. අපේ තාත්තා මාමැලියේ වැඩ කරලා ගමන් ඉන්න ගමන් උලයිට මෝටර්ස් එකට එනවා රිපෙයාර් එකට. එතකොට මම තාත්තත් එක්ක නිවාඩු දවසක එනවා කම්පැනියේ රිපෙයාර් එක කරන්න එනකොට මමත් එනවා තාත්තත් එක්ක. මම ඇවිල්ලා රිපෙයාර් එක කරලා තන බලන් ඉන්නවා. මගේ වෘත්තිය පැත්තේ සම්පූර්ණම ඔටෝමොබයිල් පැත්ත තිබ්බේ නැහැ. වෙන වෘත්තියක් තමයි මගේ තිබ්බේ ටාගට් එක. ඒතකොට මම ඒක බලන් ඉඳලා මට හිතුණා මේක මේ වෙනස් දෙයක්. ඊට පස්සේ තව කාලෙකදී යද්දි මට තේරෙනවා කට්ටිය කියද්දි මජන් ගාගෙන ඉන්නේ ගරාජ් කාර්යය ඔන්න ඔය වගේ පොඩි කමෙන්ට්ස් වගේක් එනවා මීට අවුරුදු 20කට වගේ ඉස්සෙල්ලා මම මේ කියන්නේ 25කට ඉස්සෙල්ලා. එතකොට ඕක මට හිතුණා මම වෙනස් කරන්නේ මොන විදියටද කියලා. ඊට පස්සේ මට ඒ වගේම ජපන් ටෙක් එකට මට හම් වෙනවා ෆුල් ටයිම් අවුරුදු 4 කෝස් එකක් කරන්න. ඒ වගේම ලංකාවේ පිළිගත්ත කම්පැනි එක වැඩ කරන්නත් මට හම් වෙනවා ටොයොටා ලංකාවේ එකේ. ඒකේ රැකියාව කරන් යද්දි මට හිතුණා අපි මේ ලංකාවේ ඇතුළේ ඉන්නේ කොතනද කියලා. අපේ ලංකාවේ ඇතුළේ ඔටෝමොබයිල් එක තියෙන්නේ කොතනද? අපේ ශේෂ්ත්‍රයේ ඇතුළේ තියෙන. මම ඒකයි ඔයාලට කියන්නේ ඇවිල්ලා දැන් මේ ඉගෙන ගන්න ළමයිට
ඉන්දික සර්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔටෝමොබයිල් එක ලංකාවේ තියෙන ටෙක් වල අපි ඉගෙන ගත්ත දැනට වැඩිය මෙතන තියෙනවා Tamanට ලෝකේ ඕන තරකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ තියෙන නවීන මෝටර රථ. සර් කිව්වා දැන් පැය භාගකට ඉස්සෙල්ලා ඒ ටෙක් එකයි මේ ටෙක් එකයි බලද්දි වෙනස් කියලා. ඇත්තටම අපි විසිට් කරද්දි මට තේරිච්ච දේ තමයි මේ ළමයිට ඒක ලොකු හයියක්. ඔයාලා නිකන් බලන්න සාමාන්‍ය තියෙන ටෙක් එක ගයි මේකේ ටෙක් එකේ තියෙන ඔයාලට තියෙන නවීන මෝටර රථ අලුත් වැඩියා කරන්න වගේම ඒව පරිණාමණය කරන්න කොටස් වලට ගලවන්න මම ඉතින් ඉන්දිකසර්ගේ ජපානයේ ලොකු සම්බන්ධතා තියෙනවා. තව රටවල් කීපයකේ වගේ තියෙනවා සම්බන්ධතා. එතකොට හැබැයි ඔයාලට අලුත් ටෙක්නොලොජි එක අරන් එනවා. මම හිතන විදිහට ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඒ වගේම ඔයාලත් එක්කම ඉගෙන ගත්ත තව මල්ලිලා නංගිලා ඉන්නවනම් එයාලටත් අවස්ථාවක් ලබා දෙන්න මේ වගේ තැනක් තියෙනවා. බය නැතුව ගිහිල්ලා ඉගෙන ගන්න. මම රෙකමන්ඩ් කරනවා. එතකොට මම ඉගෙන ගත්ත දේ තමයි මම දැක්ක දේ අපිට මේ ඔටෝමොබයිල් එක ඕන විදියකට පැත්තකට හදා ගන්න පුළුවන්. තමන්ගේ ස්ටෑන්ඩඩ් එකක් හදන්න ඕනේ තමන්ගේ නම හදන්න. මගේ ආයතනයේ පටන් ගද්දි මම කිව්වා වගේ 3 දෙනෙක් දැන් මගේ ළඟ 130ක් වැඩ කරනවා. ඔක්කොම සේවකයෝ. මගේ රටවල් 17ක විතර ස්පෙයා පාර්ට්ස් අපි ගේනවා වගේම රටවල් කීපයක කැම්පැනිත් තියෙනවා. දැනට අපි අලුත් සෙකන්ඩ් බ්‍රාන්ච් එක ඕපන් කරන්න යනවා කිරිබත්ගොඩ දැනට හදාගෙන යන්නේ. එතන සේවකයෝ 70ක් විතර වැඩ කරනවා වගේ තැනක් තියෙන්නේ. හැබැයි මම හදාගත්ත දේ තමයි මම ලංකාව ඇතුලේ බෑන්ඩඩ් එකක් කතා ගත්තා මහේෂ් මෝටර්ස් කියන එක. අපි අර කාර්මිකයෙක් වුණාම කොයි වෙලාවෙත් අර තමන් එකම තැන එකම විදියට ඉන්න එපා. මම මේ පුතාලට කියන්නේ අපි වෙනස් වෙන්න. වෙනස් වෙනව නම් කරන්න තියෙන්නේ නවීන ටෙක්නොලොජි එක හොයයි යද්දි තමන් ඕල් රවුන්ඩ් වැඩ කරලා පුජ්‍යලයක් වෙන්න. තමන් ළඟ තියෙන්න ඕනේ තමන් හොයාගෙන එන්න තමන්ගේ ළඟ තියෙන ස්ටේල් එක. මොකද තමන්ගේ තියෙන කස්ටමර්ට දෙන්න පුළුවන් අපේ ළඟ තියෙන බෙනිෆිට්ස් මොනවද? එතන එකක් කස්ටමර් කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ වේකල් ෆීල්ඩ් එකේ ඕන තරම් වර්ක්ෂොප් තියෙනවා. ඕන තරම් සර්විස් සෙන්ටර්ස් තියෙනවා. ඕන තරම් ඉලෙක්ට්‍රිකල් කරලා තැන් තියෙනවා. ඇයි අපේ ළඟට විතරක් හොයන් එන්නේ හේතුව? එතකොට අපි දැනගන්න ඕනේ ඒට එයා දෙයක් අපි ඉගෙන ගන්නවා වගේම ලංකාවේ ඇතුලේ අපිට ඒට එයා දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ ඇතුලේ ඒට එයා දෙයක් කරන්න පුළුවන් කියන්නේ තමන් පොඩි තැන ඉඳන් හදන් ගද්දි ඉස්සෙල්ලම කරන්න ඕනේ මැනේජ්මන්ට් කරන එක. මම ඇත්තටම ඩිග්ගියක් කරලා නැහැ මැනේජ්මන්ට් කරනවා කියන්නේ මොකක්ද කියලා. HR ඩිග්ගියක් කරලා නැහැ. හැබැයි මට දැන් සේවක පරිපාලනේ මැනේජ්මන්ට් කරන්නේ මොන විදියට, කළමනාකාරී මොන විදියටද කියන්නේ මට කරන්න පුළුවන්. ඒ කියන්නේ අත්දැකීම පළපුරුද්දත් එක්කම මේ ෆීල්ඩ් එකේ වැඩ කරලා. ඒතර මගේ ළඟ වැඩ කරන සමහර වෙලාවට ඉන්නවා මට වැඩිය දැනුම තියෙන කට්ටිය මම මුදල් දීලා අරන් තියනවා සමහර වෙලාවට වැඩවල. හැබැයි accounts වලට HR පැත්තේ operation එක දුවන්න අරන් තියනවා. හැබැයි ඒ තැනට එන්න මොකද කරන්න ඕනේ? අපේ පැත්තෙන් අඩිතානම දාලියලා අඩිතානම අපේ දාන ෆවුන්ඩේෂන් ශක්තිමත් වෙන්න ඕනේ. අර මම තව දැක්ක එකක් තියෙනවා චූටි දෙයක් කියන්න ඕනේ මේ ළමයි එළියට ගියාම මේකේ ඇතුලේ පරිසරය හදලා තියෙනවා ඒක ස්ටෑන්ඩඩ් එකකට ෆෝන් පාවිච්චි කරන්න නැති විදියට මෙතන කොන්නේ කපලා තියෙන්නේ කරාපුවක් දාන්නේ නැහැ ඒ විදිහේ ස්ටෑන්ඩඩ් එකකට ඉන්න ළමයි පිරිසක් තමයි ඉන්නේ හැබැයි ඔයාලා එළියට ගියාම ඕක වෙනස් වෙනවා ඔයාලා වර්ක්ෂොප් වල තෝරගන්න වර්ක්ෂොප් එක ඇතුලේ ඕක වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඔයා ඒ ස්ටෑන්ඩඩ් එක මෙතනින් ගොඩනංගපු එක ඔයාගේ ජීවිතේ අපි කියන්නේ අපි විශ්‍රාම යන කාලයක් තියෙන්නේ ඒ දක්වා වෙනකම් මේක මේන්ටේන් කරන්න කියලා මම පොඩි කට්ටියගෙන් මල්ලිලගෙන් නංගිලගෙන් ඉන්නනවා. ඇයි දන්නවද? ඔයාලා ටික කාලයක් ගියාම අපි කියන්නේ නැහැ පා කියලා. කරාඹුවක් දාලා කොන්නේ වවලා ඊට පස්සේ අපේ තියෙන ජාතික ඇඳුම ඕලර් එක කියලා තියෙන ජපානයේ ඉන්දිකසර් දන්නේ නැති ඕන එක්කෙනෙක් හදා යන්නේ ඕලර් එක CEO කෙනෙක් වුණත් ඒ ඉන්දි මම ටොයෝටා ලංකාවේ ජපානයේ වැඩ කරලා තියෙනවා. CEO කෙනෙක් වුණත් ඇදන් යන්නේ ඕලර් එක. එතකොට ඔයාලා මොකද කරන්නේ ටික කාලයක් ගියාම කොට කයිසමක් ඇඳ ගන්නවා සාමාන්‍ය වර්ක්ෂොප් එක ඉදිරි වැඩ කරන්න ගන්නවා අර ඔයාලා හිතපු ස්ටෑන්ඩඩ් එක අමතක වෙනවා හැබැයි මම කියන්නේ ඔයාලා මෙතනින් එළියට යද්දි ඔයාලා අප්ඩේට් කරගත්ත ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඒ වගේම ටෙක් එකෙන් ඔයාලට කියලා දීලා තියෙන එකක් තියෙනවා හැබැයි ඔයාලා මේ ටෙක් එකේ කියලා දෙන දේවල් සෑම දේවල් ඔයාලා වර්ක්ෂොප් එකට නම් ගිහලා වර්ක්ෂොප් එකේ ඇති අඩුපාඩු සමාජයට ඕන දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි ඕන ඔටෝමොබයිල් පැත්තේ අයිතිකාරයා ඔටෝමොබයිල් පැත්ත දන්නේ නැති වෙන්න එක්කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි එයා මුදල් වියදම් කරලා ඉයලා එයාගේ වර්ක්ෂොප් එක අරන් යනවා පුළුවන් වෙන්න පුළුවන්. අර ඔයාලට පුළුවන් ඒක ටීම් ලීඩර් වෙන්න. ඔයාලට ටීම් ලීඩර් වෙලා මේ වර්ක්ෂොප් එකේ තියෙන අඩුපාඩු හදලා දෙන්න පුළුවන්. හැබැයි ඔයා වර්ක්ෂොප් එකෙන් එළියට යද්දි මතක තියාගන්න ඔයාගේ නම කියන එක තියෙන්න ඕනේ. අපිත් අපි වැඩ කරපු ආයතනයෙන් එළියට යනකොට අදටත් අපේ නම කියද්දි කවුරුත් දන්න මේ ලෙවල් එක අපි හදාගෙන තියෙන්නේ. මම ඔයාලගෙත් ඉල්ලන්නේ මේ මල්ලිලා නංගිලගෙන් ඔයාලත් ආයතනයක වැඩ කරනවා නම් ඔයාලත් ඔයාලගේ තියෙන රැකියාව ඇතුලේ ඒ ජොබ් රෝල් එක ඇතුලේ පිට ගියපු දෙයක් කරන්න පුරුදු වෙන්න. ඒ රාමුව ඇතුලේ ඉන්න එපා. සමහර වෙලාවට පටන් ගත්ත වෙලාවට බලන්න අපි ටයිම් එක ඕෆ් වෙන්න කීයද වෙලාව
උදේ වැඩ පටන් ගන්න වෙලාව කීයද? හැන්දෑවට ඕෆ් වෙන්න තියෙන්නේ. නිවාඩු මාසෙට දවස් කීයක් තියෙනවද කියලා තමයි සමහරලාට බලන්න. වා ඉස්සෙල්ලම බලන්න මම වැඩ කළ කාලේ මම ටොයටර් ලංකාවේ වැඩ කරද්දි මම 6ට ඕෆ් වෙනවා. මට OT එකක් මුකුත් ගෙවන්නේ නැහැ. මම ටොයටර් ලංකාවේ ලෙටර් එකක් දීලා රෑ 12 වෙනකන් 1 වෙනකන් වැඩ කරනවා. එන්ජින් රිපෙයාර් කරලා ඒ වල ඒ වගේම සමාන සස්පෙන්සර් ඉලෙක්ට්‍රිකල් පැත්ත. ඒතකොට මම මැකැනික් කෙනෙක් වගේ යන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි මම සැලරි එකක් නැතුව තමයි මම ඉගෙන ගන්නෙ. හැබැයි මම අවුරුදු 10කින් ඇවිල්ලා ඒ වගේ උපේන ප්‍රමාණය කොච්චරද කියලා මිල කරන්න බෑ. උපේන ප්‍රමාණය. මගේ වර්ක්ෂොප් එක අක්කර 2මාරක ලෑන්ඩ් එක දාලා තියෙන්නේ. ඒ වගේම හදලා තියෙන්නේ. හැබැයි ඔයාලා වගේම චූටි තැනක ඉඳලා ඇවිල්ලා ටාගට් එකකට ගිහලා අරමුණක් තියලා හැබැයි අපි කරලා ජොබ් එක ජෙනුවින් විදියට කරා. අපේ ජෙනුවින් එක තමයි කොයි වෙලාවෙත් තියෙන්න ඕනේ. මම විතරද ඉන්දික සර්ලුත් කියන්නේ ඔයාලට අපි ජෙනුවින් පාර්ට් එකක් වෙනවා නම් අපි ජෙනුවින් විදියට වැඩ කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා ඉන්දික සර්ගේ උගන්වන ගුරුවරුන්ට. ඒ වගේම හොඳ ටෙක්නිකල් දැනුම තියෙන ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා. මාත් එක්ක කෝඩිනේටින් කරනවා, කතා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්නටත් ඉන්දික සර්ටත් සියලු දෙනාට ස්තුතියි. Thank you.